පේනවද? කුරුල්ලු රෑන් ආසේ පියාඹනවා. මේ පැත්තේ තමයි මේ ගස්වල කොළ එන්න පටන් ගන්නෑ. චීනයේ බිහි වුණු මහා දාර්ශනිකයෙක් ලෙස සලකන කොන්ෆියුසියස් තුමා ඔය නම උච්චාරණය කරන විදිහේ පොඩි දෝෂයක් තියෙනවා. අපිට හුරු විදියනේ ඒක. මේ වෙනස්කම් දිහා බලාගෙන ඉන්නවා. මොන සමාජ ක්‍රම මොන දේශපාලන වෙනස්කම් පෙරළි ඇති වුණත් මේ අයගේ සංස්කෘතිය ඇතුළට ඒවා උකහාගෙන තමන්ගේ චීනකම ඇතුලේ ඕනෑම දෙයක් ප්‍රතිනිර්මාණය කිරීමේ ශක්තියක් චීන ජාතිකයන්ට තියෙනවා. විශේෂයෙන්ම චීනි තියෙනවා කියන සමාජවාදී වුණත් අන්න ඒ වගේ චීනට ඕන එක මිසක් චීනකමට ඕන විදිහට සමාජවාදී වෙනස් කරනවා මිසක් සමාජවාදයට ඕන විදිහට චීන වෙනස් වෙලා නැහැ කියලා තමයි මගේ නම් අදහස. ඒක සමහර වැරදි වෙන්න පුළුවන්. පිටින් බලද්දී පේන අදහස තමයි මම ඉදිරිපත් කරන්නේ.